සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් මාර්තු මාසේ අන්තිම සති දෙකේ අපේ ජීවිතයේ මතක පොතට එකතු වුණු තවත් සුන්දර මතක කිහිපයක් ඔයාලා එක්ක එකතු කරගන්න හිතුවා. මේ අපේ දෙවෙනි පුතාගේ උපන්දිනයේ දවසේ එයා කිරිපත් හදලා ඉල්ලුවා. කිරි ආහාර පූජා කරා අපි. ඉතින් එදා ඉස්කෝලේ නිවාඩු දවසක් නිසා එයාට අපි සර්ප්‍රයිස් එකක් නම් කරන්න උනේ නැහැ. ඉතින් එයත් එක්කම එකතු වෙලා පුංචි ඩෙකරේෂන් එකක් කරලා අපි 5 දෙනා එකතු වෙලා එයාගේ බර්ත්ඩේ එක පුංචිවට සැමරුවා. අපේ චූටි පුතාට සුමම සුබ උපන්දිනයක් වෙන්න කියලා අම්මී තාත්තී අයියයි මල්ලි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට එයා ආස කරපු විදිහම රේසින් කාර් එකක් එයාට හම්බුණා. ඒ වගේම එදා බර්ත්ඩේ කේක් එක කපලා අපි යාළුව ගේම් සෙන්ටර් එකට එක් කරගෙන ගියා අයියටයි මල්ලිටයි ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් ඒ විදිහට තමයි අපි පුතාගේ බර්ත්ඩේ එක දවසේ ගත වෙලා ගියේ. මේ මාර්තු මාසේ තවත් දවසක් අපේ පුතාලගේ ටයිකොන්ඩෝ ක්ලාස් එකේ ග්‍රේඩින් එකක් තියෙන දවසක් තමයි අද. එයාලගේ නෝමල් ග්‍රේඩින් එක නම් තියෙන ජූනි මාසේ. මේක ස්පෙෂල් ග්‍රේඩින් එකක්. ඒ නිසා මේක අපි ඉන්න දිහා නෙවෙයි තියෙන්නේ. අපි ඉන්න දිහා ඉඳලා කිලෝමීටර් 15ක් විතර දුර යන්න තිබ්බා එතනට. ඉතින් දැන් මෙතනට ඇවිල්ලා මේ දෙන්න පොඩ්ඩක් පුරුදු වෙන ගමන් තමයි මේ ඉන්නේ. මේ ග්‍රේඩින් එකට ක්ලාස් එකේ ඔක්කොම ළමයි ආවේ නැහැ. ක්ලාස් එකේ ස්පෙෂල් පර්ෆෝමන්ස් පෙන්නන වගේ කට්ටිය නෝමල් ග්‍රේඩින් එකට කලින් ස්පෙෂල් ග්‍රේඩින් එකක් තියලා එයාලගේ බෙල්ට් එක දෙන්න තමයි මේ ග්‍රේඩින් එක තියලා තිබ්බේ. අපේ පුතාලා දෙන්නා යෙලෝ ටිප් බෙල්ට් එකේ තමයි හිටියේ. ඉතින් අද එයාලා මේ ග්‍රේඩින් එකට ඇවිල්ලා තියෙන්නේ යෙලෝ බෙල්ට් එක ගන්න. One right. Yep. Well done. Sindhu, the 29th of the 3rd, 2025, was successfully graded under the rules and regulations, officially an 8th go. Congratulations, step one. Shake both hands. Hindu, 29th
මේ මාර්තු මාසේ තවත් දවසක් අපි නිවාඩු දවසට සාමාන්‍යයෙන් ඇවිදින්න යනවා බොටනිකල් ගාඩන් එකේ. ඒ ඇවිදින්න යන වෙලාවක ඒකේ පොඩි ස්ටෝල් එකක් වගේ දාලා තිබ්බා. මොකද්ද කියලා බලනකොට එතන තිබ්බේ මේ බොටනිකල් ගාඩන් එක ඇතුලේ ඉන්න පොඩි පොඩි කෘමීන් වර්ග සහ මේ ඕස්ට්‍රේලියාවේ අපි ඉන්න පැත්තේ ඉන්න කෘමීන් ගැන විස්තර කරන තැනක්. ඉතින් අපේ පුතාලා දෙන්නා පුදුම ආසයි සත්තු ගැන ඉගෙන ගන්න. එයාලා නිතරම ඒවා බලනවා, පොතුත් බලනවා. ඉතින් එයාලා දෙන්නට නම් අද හොඳ දවසක් වුණා. මෙතන හැම කෘමි වර්ගයක් වගේම එයාලගේ ජීවන චක්‍රයේ එක එක අවස්ථා පෙන්නලත් තිබ්බා. පොඩි අයට හරිම වැදගත් දෙයක් තමයි මෙතන තිබ්බේ. ඊට පස්සේ එතන වැඩට හිටිය කෙනෙක්, මං හිතන්නේ සූලොජිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. එයා පුතාලව එක් කරගෙන ගියා මෙතන ෆීල්ඩ් එකේ ඉන්න එක එක පොඩි සත්තු ගැන මෙයාලට කියලා දෙන්න. ඉතින් මමත් පැත්තකට වෙලා එයාලා ඒ සත්තු බලලා එනකන් මායි මල්ලි පැත්තකට වෙලා හිටියා. අත්තම්මට නම් අපේ පුතාලා දෙන්නගෙන් බේරුමක් නම් තිබ්බේ නෑ. පේනවනේ ඈතට ගිහිල්ලා එයාලට අමතකයි අද අපි මේ වෝක් එකක් ආව ගමන් කියලා. එයාලා ඒ සත්තු ගැන ඔක්කොම ඉගෙනගෙන තමයි ආවේ. ඉතින් අපි ගාඩන් එක වටේම රවුම ඇවිදලා එදා බ්‍රෙක්ෆස්ට් එක ගන්න කියලා මේ ගාඩන් කැෆේ එකට ආවා. ඒ ගාඩන් කැෆේ එක නම් තියෙන්නේ හරිම ලස්සන තැනක. මෙන්න මේ විදිහට තමයි එතන විව් එක තිබ්බේ. පේනවනේ පැණි රස බීම වර්ගයක් හම්බුනහම තියෙන සතුට වෙන කෑම වලට වඩා නැති සතුටක් තමයි තියෙන්නේ යාට ඒ වගේ දෙයක් හම්බුනහම. මේ තවත් දවසක් අපේ පුතාලගේ ඉස්කෝලේ නිවාඩු දෙන්න කලින් දවසේ ඒගොල්ලොන්ගේ ඉස්කෝලේ ඉන්ස්ට්‍රුමෙන්ටල් මියුසික් කරන අයගේ පොඩි කොන්සර්ට් එකක් වගේ තියෙනවා. පේරන්ට්ස්ලට පෙන්නන්න යාලා ඒ වාරේ ඉගෙන ගත්ත දේවල් මේ වාරෙට යාලට ඉන්ස්ට්‍රුමන්ට් ඉගෙන ගන්න ඇත්තටම හම්බුනේ දවස් 8ක් විතර. ඒ දවස් 8ක් ඇතුළත ඉගෙන ගත්ත දේවල් පේරන්ට්ස්ලට පෙන්නන එක තමයි මේ කොන්සර්ට් එකේදී කරන්නේ. ඒ ලොකු පුතා මේ බෑන්ඩ් එකේ ඉන්නවා. එයා ගිය අවුරුද්දේ බිගිනර් බෑන්ඩ් එකේ තමයි හිටියේ. මේ අවුරුද්දේ එයා සීනියර් බෑන්ඩ් එකේ තමයි ඉන්නේ. 5 6 පන්තිවල ළමයි තමයි මේ සීනියර් බෑන්ඩ් එකේ ඉන්නේ. මේ භයානක ගහන එක එක අරමුණක් තමයි දෙමව්පියන්ට ඒගොල්ලෝ කරපු දේවල් පෙන්වන එක. අනිත් එක තමයි මේගොල්ලෝ මේවා ඉගෙන ගන්නේ එක සැරයකට ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් තමයි ඒ තමන්ට අදාළ ඉන්ස්ට්‍රුමන්ට් ටික තමයි ඉගෙන ගන්නේ. හැබැයි ඔක්කොමලා එකට බෑන්ඩ් එක ප්ලේ කරන්නේ මේ වගේ වෙලාවක තමයි. ඒගොල්ලෝ තැනකට ගිහිල්ලා ඒ කියන්නේ මේගොල්ලෝ තරඟවලට එහෙම යනවා. ඒවට ගියාම ඒගොල්ලෝ perform කරන්න ඕන විදිහ එහෙම ඒගොල්ලොන්ට ඒ confidence එක ඇති කරන්න තමයි මේ කොන්සර්ට් එක තියන්නේ. හැම වාරයකම වගේ අන්තිමට මේ වගේ කොන්සර්ට් එකක් තියෙනවා.
everyone. We're going to do a quick stage change. We'll be coming back with our bucket drummers in just a moment. ඔන්න මේ බෑන්ඩ් එකේ ඉන්නේ අපේ දෙවෙනි පුතා. එයා ඉන්නේ බිගිනර් ස්ට්‍රිං බෑන්ඩ් එකේ. 3 4 පන්තිවල තමයි මේ බිගිනර් බෑන්ඩ් එකේ ඉන්නේ. අපේ පුතාලා මේ අවුරුද්දේ තමයි මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න පටන් ගත්තේ. ඉතින් අද මේ ප්ලේ කරන දවස වෙනකොට එයාලගේ 8 වෙනි දවස තමයි මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන. ඉතින් එයාලා ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන මුලින්ම ඉගෙනගෙන එයාලට පුළුවන් විදිහට අද එයාලා දන්න දේ අපිට ප්ලේ කරලා පෙන්නුවා. Very well done. Just a quick thank you to all our wonderful instrumental parents who are always... ඉතින් මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි ඉන්නේ. එයාත් සීනියර් බෑන්ඩ් එකේ ළමයි එක්ක මියුසික් එකක් ප්ලේ කරලා පෙන්නුවා. ඉතින් ওই විදිහට තමයි අපේ මතක ගොන්නට එකතු වෙච්ච තවත් ලස්සන මාසයක් ගෙවිලා ගියේ.